සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ගේ මරණයක් ගැනත් අපිට ආරංචි වෙනවා. ඛේදවාචක. ඒ මරණය පිළිබඳ අමාත්‍යාංශයෙන් වෙනම පරීක්ෂාවක් කරනවා. පොලිසිය ඒගොල්ලෝගේ පරීක්ෂාව කරනවා. අපි වෙනම පරීක්ෂාවක් කරනවා. හැබැයි මොනවද හෙළිදරව් වෙන්නේ මේවා තුල? මේ ආයතන මේ අධ්‍යාපන ආයතන තුල තියෙන ඒ බිඳ වැටීම් ඒ සමාජය තුල ඒ බැඳීම් අතර තියෙන කඩා වැටීම් දරුවන් තනිවීම මානසිකව තනි බවක් දැනීම මේවා අපි වෙනස් කරන්න ඕනේ. මේවා වෙනස් කරන්න නිකන් දවසින් දෙකෙන් බෑ. අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදලා ඒවට සුදුසු ගුරුවරුන් හදලා ඒකට අවශ්‍ය ප්‍රතිපාදන හදාගෙන මේවා කරගෙන යන්න ඕනේ. කාලයක් තිස්සේ අතහැරපු ආයතන අපි නැවත වතාවක් ගොඩනගන්න ඕනේ. කාලයක් තිස්සේ කිසිම සැලැස්මක් නැතුව මේ ඇදගෙන ගිය මේ අතිශයින්ම වැදගත් ක්ෂේත්‍ර අපි නැවත ගොඩනගා ගන්න ඕනේ. විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්න බිල්ඩින් හදනවා, දෙපාර්තමේන්තු හදනවා, ළමයින්ට හොස්ටල් නැහැ. ළමයින්ට පහසුකම් නැහැ. එතකොට ඔවුන් ආතතියට පත්වෙන එක අහන්න දෙයක්ද? නේ? ඉතින් මේවා අපි හදන්න ඕනේ. අර මනුෂ්‍යත්වයට මනුෂ්‍යත්වය වටිනවා, අපේ දරුවන් වටිනවා, අපේ තරුණයන් වටිනවා.